නිවසේදී අපිට කරන්න පුළුවන් වැඩ. අම්මට කෑම උයන්න උදව් වෙන්න පුළුවන්. අපිට ලුණු සුද්ද කරන්න පුළුවන්. අපිට අල සුද්ද කරන්න පුළුවන්. ඒව තමයි අපිට කුස්සියෙන් කරන්න පුළුවන් වැඩ. අපිට මිදුල අත ගන්නත් පුළුවන්. තව අපිට ගෙදර මොප් කරන්නත් පුළුවන්. එතකොට අපිට තව පැල හිටවන්න පුළුවන්. අම්මයි තාත්තයි එක්ක එකතු වෙලා පැල හිටවන්න පුළුවන්. ගෙදර තියෙන මල් පැලවලටත් අම්මගේ මල් පැලවලටත් අතුරු දාන්න පුළුවන් අපට. අපිට පුළුවන් විදිහට අම්මටයි තාත්තටයි උදව් කරන්න පුළුවන්. මල් කඩලා බුදුන් වැඳලා ගාථා කියන්න පුළුවන් අපිට. ඒක හොඳ පුරුද්දක්. ඔයාලත් හවසට බුදුන් වැඳලා ගාථා කියන්න. නිදාගත්තු ඇඳත් අපිට හදාගන්න පුළුවන් අම්මට කියන්නේ නැතුව. අම්මට හැමතිස්සෙම කරදර කරන්න හොඳ නෑනේ. මල්ලිත් එක්ක රණ්ඩු වෙන්නේ නැතුව අපිට සෙල්ලම් කරන්න පුළුවන්. අම්මට රෙදි සෝදන්නත් උදව් වෙන්න පුළුවන් නේ. මෙන්න මේව තමයි ගෙදරදී කරන්න පුළුවන් වැඩ. ඔයාලත් ඔයාලගේ අම්මලාට උදව් කරන්න. එතකොට ඒගොල්ලන්ට සතුටු හිතේ.